ආයිබෝන් කියලා පිළිගන්න මම YouTube channel එකට. අද මම මේ වීඩියෝ ගේම් කරන්න හිතන් ඉන්නේ. ඉස්සරහට මේ YouTube channel එක හරහා කරන්න හිතන් ඉන්න වීඩියෝස් සහ රෝඩ් මැප් එක ගැන. ඔයා දැන් නෙට්වර්ක් වලට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් නෙට්වර්ක් ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම සරලව මුලින් ඉඳන් මම මේ YouTube channel එක හරහා ඕගොල්ලන්ට කියලා දෙනවා කොහොමද Cisco packet trace එක හරහා ප්‍රොජෙක්ට් එකක් කරගන්න කියලා. හරිද? අපි ඉස්සෙල්ලා බලමු මේන් ටොපික් ටික මොනවද කියලා. හරිද? හරි. ඕගොල්ලන්ට පේන ඇති මෙතන මේන් ටොපික් 6ක් තියෙනවා. ඒකේ පළවෙනි ටොපික් එකේ බේසික් කන්ෆිගරේෂන් තියෙනවා. දෙවෙනි එක විදිහට ස්විච් ටෙක්නොලොජිස්, තුන රවුටින් ටෙක්නොලොජිස්, හතරවෙනි විදිහට VLAN and VoIP ටෙක්නොලොජිස්, පස්වෙනි එක විදිහට more routing topics, අන්තිම එක විදිහට firewall configuration කරන විදිය තමයි තියෙන්නේ. හරිද? අපි මුලින්ම බලමු basic configuration වල ඒකේ යටතේ තියෙන topic මොනවද කියලා. හරිද? මම පළවෙනි topic එක විදිහට ගන්නවා basic configuration. හරිද? ඒකෙදි network එකට අලුත් කෙනෙක් වුණත් experience තියෙන engineer කෙනෙක් වුණත් මේක තමයි මේ section එක තමයි foundation එක. හරිද? ඒ කියන්නේ switch එකක් හරි router එකක් හරි first time power on කරපු ගමන් අපි මුලින්ම configuration කරන්න ඕන basic setting එකක් තමයි මේ තියෙන්නේ. හරිද? මේ cover කරන්න යන්නේ ඒ ටික. හරිද? මේකෙදි මම මෙතන topic 17ක් තියෙනවා. මම මෙතනදී ලොකුවට explain කරන්න හදන්නේ නැහැ. ඉස්සරහා video series එකේදී මම හොඳට ඕගොල්ලන්ට තේරෙන විදියට මීට වැඩිය explain කරනවා. මෙතනදී මම normally උඩින් කියන්න යනවා. හරිද? ඕගොල්ලන්ට මෙතනදී ඉගෙන ගන්න පුළුවන් host name තියෙනවා. ඊට පස්සේ enable password, banner message, තව තියෙනවා මේකේ IP domain name දෙන විදිය. ඒ මූලික දේවල් ටික මෙන්න මෙතන basic configuration එකේදී ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉස්සරහට මම මේ videos පිළිවෙලට දාගෙන යනවා. හරිද? ඊළඟට තියෙනවා දෙවෙනි topic එක විදිහට මම ගන්න switch technologies. හරිද? ඒකෙදි technologies. හරිද? මෙතනදී ඕගොල්ලන්ට basic configuration වලින් පස්සේ network එක ඇතුලේ device communication වෙන විදිය deep level තේරුම් ගන්න මෙතනින්. හරිද? ස්විච් එකක් පාවිච්චි කරනවා. ඒකට මේක network performance සහ security improve කරන්න මෙතනදී අපි ඉගෙන ගන්නවා. හරිද? මේ topic එක හරහා cover කරන තව topic 17ක් තියෙනවා. ඒකෙදි පළවෙනි VLAN තියෙනවා. ඊට පස්සේ trunk port තියෙනවා, telnet තියෙනවා, SSH තියෙනවා, port security තියෙනවා. හරිද? පස්වෙනි main topic එකේ විදිහට අරන් තියෙන්නේ more router topic කියන එක. ඒක යටතේ topic 7ක් තියෙනවා. ඒ topic 7 මම උගන්වන ඕගොල්ලන්ට IPv6 routing protocol වල තියෙන RIP-NG කියලා, RIP-NG, OSPF3 එක, ඊට පස්සේ BGP4, IPv6 එක, ඊට පස්සේ ඊට අමතරව GRE, VPN, VLAN technology කියන topic ටික මම උගන්වනවා ඔයගොල්ලන්ට. හරිද? මම අන්තිම topic එක විදිහට අරන් තින්නේ මේ firewall conflict කියන topic එක. මේකෙදි මම ඒක කඩලා තියෙන main topic එක කඩලා තියෙන තව topic 6කට. ඒකෙදි topic 6කට කඩලා තියෙනවා. ඒ පළවෙනි topic topic 6කට කඩලා තියෙනවා. ඒකෙදි ඔයගොල්ලන්ට firewall conflict කරන විදිය, ඊට firewall DHP setup කරන විදිය, networking object conflict කරන විදිය, මේ තියෙන සියලුම topic කට මම කියලා දෙනවා ඔයගොල්ලන්ට. හරිද? මෙතනදී මම ඔයගොල්ලන්ට topic 6 තියෙන දේවල් කියලා දුන්නා. මේ topic 6 ඉස්සරහා වීඩියෝ වලදී මම ලස්සනට පිළිවෙලට ඔයගොල්ලන්ට තේරෙන විදියට මුලින් ඉඳන් හැමදේම කියලා දෙනවා. මෙතනදී මම කරේ ඔයගොල්ලන්ට මේ මම ඉස්සරහට ගේන වීඩියෝ සීරීස් එකේදී මොනවාද ඉස්සරහට මම කියලා දෙන්න කියන එක.
ටොපික් 6කට මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ටොපික් 6. අද මම මේ වීඩියෝ නවත්තනවා. ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි හමු වෙමු.